ඉතින් ඒ නිසා පින්වතුනි යම්කිසි කෙනෙක් අමා මහ නිවනට පැමිණෙනවා නම් ඒ අමා මහ නිවනටපත් වෙන කෙනාට ඒ විමුක්ති ద్వාර තුනයි තියෙන්නේ. ඒකට තමයි අපි කියන්නේ තුන්තරා බෝධිය කියලා. ඔය ඉස්සර පින් වාක්‍ය කියන්නේ තුන්තරා බෝධියකින් එක්තරා බෝධියකට පැමිණ කියලා. ඒ තමයි අමා මහ නිවනටපත් වෙන්න පුළුවන් සම්මා සම්බුදු කෙනෙක් වීම තුලින්. ඒ සුළුපටු දෙයක් නෙවෙයි. ඒක සිතකින් හිතාගත ගන්න පුළුවන් පාරමිතාවක් නෙවෙයි. සම්මා සම්බුදු කෙනෙක් වෙන්න පුරන්න ඕන. ඒ සම්මා සම්බුද්ධත්වයටපත් වෙන අය සාමාන්‍යයෙන් ජම්බුද්දීපේ තමයි ඉපදෙන්නේ. මේ ලංකා දරණි තලයක වගේ බෝසත්තුරු පහළ වෙන්නේ නැහැ. දඹදිවයි පහළ වෙන්නේ. ඊට පස්සේ ඊළඟ පුණ්‍ය මේ මුඛ්‍ය ద్వාරයේ තමයි මේ විමුක්ති ద్వාරයේ තමයි පසේ බුද්ධත්වයේ. එක සුළු පිරිසක් පසේ බුද්ධත්වයටපත් වෙන්නේ. ඒක මහා අක්කර ගණන් අක්කර සිය ගානක වනයක මුළු කැලේටම පිපෙන ලස්සන මලක් දෙකක් වගේ කලාතුරකින් පිපෙන්නේ. දැන් අපි වැටකීය මලක් ගත්තොත් වැටකීය මලක් පිපිලා ඒ වාරයට නොපිපුණාට ආපහු වාරයක පිපේ. ඒත් පස්සේ බුදුරජාණන් වහන්සේලා ඊටත් වඩා දුර්ලභයි. වල්ගා තරුවක් කියලා කිව්වට වඩා ඊටත් වඩා දුර්ලභයි. ඉතින් මේ ලෝක සංනිවාසයේටම සමහරලාට එකවර පස්සේ බුදුරජාණන් වහන්සේලා 500ක්. ඒ කියන්නේ අනන්ත සක්වලටම පස්සේ බුදුරජාණන් වහන්සේලා 500ක් පහළ වෙන අවස්ථා තියෙනවා. දුර්ලභයි. අහසේ සඳක් පෑවුවා වගේ. තරු ගොඩාක් අතර එක හඳක් පායනවා වගේ. ජනතාව කෝටි සංඛ්‍යාත ජනතාව අතරේ එක පස්සේ බුදු කෙනෙක් පහළ වෙනවා. දෙනමක් පහළ වෙනවා. තුන්නමක් පහළ වෙනවා. උපරිම 500 නමක් පහළ වෙච්ච අවස්ථා තියෙනවා. ඊළඟට විමුක්තියට අමා මහ නිවනටපත් වෙන ඊළඟ විමුක්ති ద్వාරයේ තමයි අරහත්වය. ඒ අරහත්වයටපත් වෙන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනය තමයි. සම්මා සම්බුදු හදවතේ පැන නැගෙන ඒ සදහම් දිය ඒ තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුව මඩලෙන් නිකුත් වෙන්න ඕනේ. ඒ ධර්මය ලෝකයට ගලාගෙන බසිනකොට සසරේ පින් කරපු අය ඒ අමා නිවනින් සැනසෙනවා. තොර මතක තියාගන්න බුදු පසේ බුදු අරහන්ත කියන තුන්තරා බෝධියටමපත් වෙන්නේ කරන ලද පින් බලයෙන් පිනෙන්. ඒකයි මං කිව්වේ එක පිනක්වත් මඟහැර ගන්න නම් එපා. අපිට පින ඇති කියලා හිතන්න එපා. ඊළඟට පින් කරපු ඵලියට තමන්ට සතර මහා නිදානේ 15 එකපාරම කියලා බලාපොරොත්තු වෙන්න එපා. අනේ මම දැක්කා මේ සංසාරය ගැන තීරුම් ගන්න තවත් උපමා කුමටද? එක්තරා අසරණ මැහැල්ලක් කුඹුරු වලින් වී එකතු කරලා වී පතක් අරගෙන ඒ වී පත කවලේ දාලා වැදලා වී පොරි හදනවා. එතකොට වී වලින් හැදිච්ච මල බදිනකොට පොතු අයින් කළා ගොඩක් පොතු අයින් වුණා අයින්ත් ඒ වගේ අයින් කළා මේ වගේ වී මේ පොරි දෝතක් හදාගත්තා. මං හිතන්නේ එක්ක අලෙවි කරන්න එක්ක නැත්තම් ආහාරයට ගන්න මොකක් හරි යම් කටයුත්තකට. ඔහොම යනකොට මාවත අයිනේ තිබුණා මේ වතුර වලක්. ඒකේ නෙළුමක් පිපිලා. ඉන්දියාවේ හොඳට දකින්න පුළුවන්. මම දැකලා තියෙනවා. ඉන්දියාවේ පාරවල් අයිනේ මේ මඩවල් වල මල් පිපිලා ඇති. නිල් මානෙල්
සුදු ඕලු වගේ මල් මම දැකලා තියෙනවා. මෙයා දැක්ක නෙළුමක් පිපිලා තිබ්බා. එයා ඒ නෙළුම කඩාගත්තා. ඒ නෙළුමත් අරන් යනකොට මෙයාට මුණ ගැහුණා පුණ්‍ය ශේස්ත්‍රයක්. ඒ කියන්නේ පින කියන එක ගබඩා කරන්න පුළුවන් පුණ්‍ය නිදානයක් හම්බ වුණා. ඒ තමයි ඉදිරියට පසේ බුදුරජාණන් වහන්සේ නමක් වැඩියා. ඉතින් මේ මහල්ල උන්වහන්සේ දුටුපමණින් චිත්ත ප්‍රසාදයටපත් වුණා. මොනවා කරන්නත් හිත බැහැදෙන්න එපාය. සද්ධා බීජං. සද්ධාව තමයි බීජය. හිත බණක් අහන්න උනත් හිත බැහැදෙන්න එපාය. නැත්තම් බණ ඔළුවට යන්නේ නැහැ. අපේ හිත පැහැදෙන්න ඕන ඒ කෙනාගෙන් බණ අහන්න. දාන දෙන්න හිත පැහැදෙන්න ඕන. ඊළඟට සිල් රකින්න හිත පැහැදෙන්න ඕන මේක කළොත් හොඳයි කියන එක. භාවනා කරන්න භාවනාවට හිත පැහැදෙන්න ඕන. මේක මට උපකාරයි කියන එකට. ඊටකොට අර මෙයාට හිත පැහැදුණා. ඒකයි ප්‍රසාදේ හොඳට දියුණු කරන්න ඕන. ශ්‍රද්ධාව කියන එක හොඳට දියුණු කරන්න ඕන. බුදුවරුන්ට වැඳ වැඳ, පසේ බුදුවරුන්ට වැඳ වැඳ, රහතන් වහන්සේලාට වැඳ වැඳ, මේ සිමෙන්තියෙන් ගඩොලින් කරපු පිළිමයටත් වැඳ වැඳ ගරු කර කර හිටපු මිනිස්සුන්ට ඇත්තටම බුදු කෙනෙක් මුණ ගැහුණොත්, ඇත්තටම පසේ බුදු කෙනෙක් මුණ ගැහුණොත්, ඇත්තටම රහතන් වහන්සේ නම මුණ ගැහුණොත් අහක බලයිද කියන්නකෝ. ආන්නේ සැබෑ මුනිවරු මුණ ගැහෙන අවස්ථාව මඟ නොහැරෙන්න තමයි මේ ප්‍රතිමා වලට වැඳ වැඳ ඒ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට ගෞරව කරන්න කියලා කියන්නේ. මේ මහල්ල සංසාරේ බුදු පසේ බුදුවරුන් මහරහතන් වහන්සේලාට ගරු කරපු අම්ම කෙනෙක්. උන්දෑට අර පසේ බුදුරජාණන් වහන්සේ දැක්ක ගමන් ලොකු පැහැදීමක් ඇති වුණා. ඉතින් දෝතක් අර තිබුණ විලඳ ටික දැම්මා. මුන්ද තනි වෙච්ච අම්මා කෙනෙක් දරුවෝ නැහැ. මහත්යත් මං හිතන්නේ කලින් මැරිලා. හිතේ හැම වෙලාවෙම වද දුන්න දෙයක් තමයි දරුවෝ නැති ප්‍රශ්නේ. ඉතින් ආර්ය සත්‍ය කතා නොකරන යුගයක උන්දගේ පැතුම බවට පත් උනේ දරුවෝ ලැබෙන එක. මේ විලඳ ගානට දරුවෝ ලැබේවා කියලා තමයි පැතුවේ. මොකද අම්මලා හොස් ගාන්නේ. විලඳ ගාන බලමු මේක නරකට හිතීද කියලා. විලඳ ගානට දරුවෝ ලැබේවා කියලා. ඊට පස්සේ අර ලොකු නෙළුම් මල ඒ නෙළුම් මලෙන් පාත්‍රය වැහුවා. නෙළුම් මල උන්දට මතක් වුණේ ඒක නෙළුම් මලේ ඉපදේවා කියලා. ඊට පස්සේ දැන් වැඩිනකොට දැන් ආයෙ කල්පනා කළා. ඇත්තට මේ ශ්‍රමණයන් වහන්සේට මල් වලින් වැඩක් නැහැනේ. මල් කණ්ඩේ කියලා ගිහිල්ලා ආයෙ මල ගත්තා. දුවගෙන ගිහිල්ලා. ඊට පස්සේ ඒ අරගෙන උට හිතුණා දැන් මල ඕනේ නැත්තම් අතින් වහනවනේ පාත්තරේ. දැන් නිහඬව ගත්තේ ඕන ඇතිනේ කියලා ආයෙ ගිහිල්ලා පුජා කරා. ඔන්න පිනක් කරනකොට එන කලබගෑනේ. දැන් අපිට මේ අපි නාවුනාට සමහරට අපෙන් කොහොම සිද්ධි වෙනවා. ඔය සිද්ධිය අපිට වෙනවා. සමහර වෙලාවට පින්කමක් කරන්න හිතාගෙන එනවා. එවිලා අපි කියමු ටයිල් බාර ගන්න කියලා. එතන ගහලා තියෙනවා ටයිල් බාරගෙන නැත කියලා. ඊට පස්සේ කල්පනා කරනවා දැන් බාරගෙනනේ ඕනේ නැහැ කියලා දැන් ආයෙ දා ගන්නවා. ඊට පස්සේ ආයෙ ටිකක් දුරක් යනකොට නෑ නෑ එක කැටයකට හරි මං සම්බන්ධම් වෙන්න ඕන කියලා ආයෙ ගිහිල්ලා දෙනවා. ඔය වගේ මෙන්න මෙහෙම මේ සික්සැක් ක්‍රමයට යන එන ගමන් සික්සැක් පුණ්‍ය කර්ම අපි තුලත් තියෙනවා. ඊට පස්සේ මේ මහල්ල මේ ගියා. බුදුවරුන්ට කළ දානෙ හිස්සුනේ නෑ. මෙයා ඉපදුනා
දෙව් විමන් වල ඉපදිලා මනුස්ස ලෝකෙ ඉපදුනේ මහා උග්‍ර තපස් තියෙන තාපසයෙක් ඉන්න විමානයක නෙළුම් ගැබක ඉපදුණා. කෙන් ලොකු නෙළුමක පොකුණේ. ඊපස්සේ තාපසයන් වහන්සේ මේ මොකද්ද මෙච්චර ලොකු නෙළුමක් කියලා ගිහිල්ලා මල අල්ලනකොටම මල පිපුණා. ඇතුලේ චූටි බබෙක් ඉන්නවා. ඕපපාතික උපතක්. දියණියක්. ඉතින් ඒ දියණිය ගෙනල්ලා ආදරේට ඒ තාපසතුමා මෙහෙම අල්ලනකොට අත ඇද්දා චූටි බබා. අරන් ඒ ඇඟිල්ල කටේ දාගත්තා. තාපසයාගේ ඇඟිල්ලෙන් කිරි විද්දා. ඒ විදිහට ඒ දියණිය හැදුණා දිව්‍යාංගනාවක් වගේ. පස්සේ කාලේ රජතුමාට ආරංචි වෙලා රජතුමාගේ බිසව බවට පත් වෙනවා. අනිත් බිසවරු ඉරිසියා කළා. අනිත් බිසවරුන්ට දරුවන් නැහැ. මෑගේ කුසේ දරු සම්පතක් පිහිටියා. පිහිටනකොට පුණ්‍ය ප්‍රාර්ථනාව අනුව අපූර්ව විදියට දරු සම්පත පිහිටියේ. කියන්නේ මැද දරුවා වෙනම ඉන්නවා. ගැබ් මලේ නැත්නම් ගර්භාෂයේ වතුර බෑකේ වෙන වෙනම චූටි චූටි බිබිලි වගේ කලල 499ක්. එතකොට තනි බබා වටේට චූටි අර කුරුල්ලයි දැම්මා වගේ බිබිල් වගේ අර වැදමහේ වෙනම මේ කලල 500ක් හටගත්ත චූටි. දැන් ඒක දරුවෙක් විදියට පේන්නේ නැහැ. මැද ඉන්න බබාව විතරයි පේන්නේ. රජතුමා යොද්දේට ගියා ඔය බිසව දරුවන් බිහි කරන කාලේ. අනිත් බිසවරු 500ම කුමන්ත්‍රණය කරලා දරුවා ඉපදෙන දවසේ අර දරුවයි අර කලල මේ පොඩි පොඩි මස් කෑලි වගේ තිබේ ටිකයි වෙන වෙනම මේ වලට දාලා කරඬු වල පාකල්ලා හැරියා. ඊට පස්සේ දැන් අර බබා ලැබෙනකොට සීයේ නැහැ. එතන ලේ තවරලා දර කොට කෑල්ලක් තිබ්බා. සක්දෙවිඳු අර කරඬු වල ලිව්වා පద్මාවති බිසව බිහිකර බරණැස් රජුරුවන්ගේ පුත්‍රයෝ දරුවෝ 500යි මේ බිසෝසුන්ගේ කුමන්ත්‍රණය නිසා ගඟේ පා කරන හරි කියලා සියලු විස්තර සක්දෙවිඳු ලිව්වා කරඬු වල. කරඬු කියන්නේ මොන හරි වාදන ටිකේ. දැන් මේක ගඟේ පා වෙලා යනවා. රජතුමා යතර යුද්ධෙන් ඉවර වෙලා ආවා. එනකොට අර බිසෝරු කිව්වා ඔච්චර ලස්සන පොළොවේ අඩිය තියෙනකොට නෙළුම් පිපෙනවා කියන ඒකේන මිනිසෙක් වෙන්න බෑ කියලා මම ඔබතුමාට කලින් කිව්වා. ආන්න දරුවෙක් කියලා බිහි කරලා තියෙන්නේ කොටයක්. ඔය යකින්නය මේ නගරයේටම ඔබතුමාට රාජ්‍යයට අන්තරාවයි ඈ බැහැර කරන්න කියලා රජතුමා ඈව බැහැර කළා. මාලිගාවෙන් පැන්නවා. මතක තියාගන්න අර සම්පත්තිය ඔක්කොම ලැබුණේ පසේ බුදුරජාණන් වහන්සේට මල් පිදුව නිසා. පසේ බුදු කෙනෙකුට එක මලක් පොදලා පොදපු මල ආපහු ගත්ත නිසා ලැබිච්ච සම්පත ආයෙ නැති වෙලා ගියා. ඒ යනකොට ඇගේ මූණෙන් විහිදෙන රශ්මිය ඇගේ ඇඟේ තිබ්බ සුවඳ ඔක්කොම නැති වෙලා දර කඩන අම්මා කෙනෙක් වගේ වැරහැලිත් එක්ක එළියට ගියා කියන්නේ. දීපු දෙයක් ගන්න නම් එපා. දුන්න දේ දුන්නම තමයි. පූජා කරපු මලක් ආපහු අරගෙන එහෙමනම් වෙන පූජා කරපු දෙයක් අපි ආපහු ගත්තොත් කොහොම වෙයිද? මම දන්න සිද්ධි තියෙනවා සමහර ආරාම පූජා කළා පස්සේ ආපහු ඉල්ල ගන්නවා. එහෙම අවස්ථා තියෙනවා. මලක් පුදලා ගත්ත ඒ කියන්නේ පිදුව පිනෙන් සැප සම්පත් ලැබෙනවා. ගත්තට පස්සේ ආයේ පල්ලහැටම වැටෙනවා. එකපාරම පෝසත් වෙලා එකපාරම පාරට වැටෙන්නේ. ඔය ඉන්දියාවේ එකපාරම ප්‍රසිද්ධ වෙලා ප්‍රසිද්ධ වේදිකාවලට ගෙනිච්ච අර මොකද රාණු මණ්ඩලද සතියෙන් ආපහු වීදියට වැටුණා. මෙහෙම උඩටම ගිහිල්ලා ආයෙ බිමට වැටුණා. ඔය සංසාරේ තමම් කරපු ඒවා.
මහා හරසරින් මේ මඟුල් කාලා ඥාති හත් වර්ගෙම එකතු කළා මඟුල් කාලා මාසෙන් පළ ගෙදරින් කියලා පන්නන්නේ. අර තිබුණ සම්පත, අර තිබුණ ආදරේ, සෙනෙහස එක දවසින් වියලියන්නේ. අපි එක එක්කෙනාට ඇඟිල්ල දික් කළ චෝදනා කළාට අපිම සංසාරේ කරපු දේවල් නොවෙන්න පුළුවන්ද? අපිම කරපු දේවල්. ඒ කියන්නේ පිම්පව් සහ සසර කියන එක අපිට පේනවනම් අපිට වෙන කරදරවලදී අපි කටවල් නිකම්ම කටවල් පියා ගන්නවා. අපිට අපේ සසර පේනවනම් ගල් මුල් වදිද්දී කට පියා ගන්නවා. හොඳට පේනවා ඒ ගල එනකොට උඹ මොකක්ද ඒකට කළේ කියලා. නින්දා එනකොට, අපහාස එනකොට, අභූත චෝදනා එනකොට, අන් අයගෙන් ඒ පීඩනය Taman එනකොට, තමාව අන් අයට පිළිකුල් වෙනකොට කොච්චර හොඳ කළත් හොඳ කියන නාමයක් නැතකොට කෝටියක් හොඳාසේ එක වැරද්දක් වුණොත් ඒකම උලුප්පා තමව පෙළනකොට ওই කර්මය කියන එක Tamanට පේනවනම් එදාට නිහඬයි. අපි මෙච්චර සාධාරණ ඉල්ලගෙන දඟලන්නේ, මෙතරම් යාදිනි කරන්නේ, Tamanට වෙච්ච අසාධාරණ යුක්තිය හොයන්නේ අපිට සසර පේන්නේ නැති නිසා. සසර පේන්නේ නැති නිසා. ඊට පස්සේ පොඩි කාලයක් ඇතුළත අර කරඬු ටික හම්බ වුණා දැලකට. ඒ කරඬු ඇරලා බලනකොට චූටි බබාලා 500ක්. කරඬු වල ලියලා විස්තර. රජතුමා ෂොක් වුණා එකපාරම. ඉක්මනට රන් කහවණු 10න් බැඳි ත්‍යාග ඇතාපිට ඉඳවලා පద్මාවති පදුමවති බිසව ඉන්න තැනක් හොයලා දෙන්න කියන කෙනාට පඳුරු ලැබෙනවා කියලා අඬබෙර හැසිරුවා. කුමරවරු 500. ඊටසේ ඔන්න ආපහු නැවතලා ඉති ආච්චි කෙනෙක්ගේ ගෙදරට ආච්චිට කොනෝක ගන්න කියලා. ආච්චි කිව්වා අම්මෝ මට නම් බෑ ගන්න. ගන්නකෝ කිව්වා. ඒක ගිහිල්ලා ගත්තා. ගන්නකොට කිව්වා කෝ බිසව. බිසව නම් මම දන්නේ. අපේ දුව නම් දන්නවා එයා ගැන. ඊට පස්සේ ඒ දුව දැක්ක ගමන් අඳුරගත්තා මේ අර රජ බිසව කියලා. එන්න කිව්වා එන්නේ කිව්වා. මේ දුප්පත් ගෙදර ඉඳලා මාළිගාවට වියම් බඳින්න ඕන කිව්වා. මේ දුප්පත් ගෙදර ඉඳලා නේ ආයි ගෙදරින් පන්නලා ආයි ගෙන්නනින්න එනකොට යන් අයියේ කියලා හිමයක් නැහැ. අඩුම තරමේ ආපහු වෙඩින් එකක්වත් ගන්න ඕන. ඒ කියන්නේ මෙයාට වෙච්ච අසාධාරණෙට මෙයා ඉතින් ඇරියස් එක ඇල්ලුවා. මෙයා කිව්වා මට රන් රිදී මුතුමැණික් අතවරු පාරේ යන්න ඕන. ඊට පස්සේ ඒ විදිහටම කළා. ඇයි මැණික් මත අඩිය තිනකොට එකපාරම මැණික් මතින් නෙළුම් මලක් පහළ වුණා. බුදුවරුන්ට නෙළුමක් පූජා කරපු නිසා පසේ බුදු කෙනෙකුට. ඇයිගේ සිරිය දකිමින් බොහෝ දෙනා සාදුකාර දුන්නා. ඊට පස්සේ රජතුමා අර බිසවරු 500ම මෑගේ 16න් බවට පත් කළා. ඔන්න ආය ඇරියස් එක ඇල්ලුවා මෙයා. මෙයා කිව්වා රජතුමනි අනබෙර පතුරවන්න මේ ඔක්කොම මගේ දාසියෝ කියලා. ඔන්න අනබෙර පතුරුවා. ඊට පස්සේ කිව්ව රජතුමනි මම මෙයාලව දාස භාවයෙන් නිදහස් කරනවා. ඊට පස්සේ ආය අනබෙර පතුරුවා. පතුරවල එක එක දරුවා එක එක කෙනාට දුන්නා. ඔයාලා හදා ගන්න ඕන කියලා. ඊට පස්සේ මේ කුමාරවරු 500 ළමා කාලේ අවුරුදු 7ට වැඩි දැන් උයනේ සෙල්ලම් කරද්දි පොකුණේ ගොඩාක් නෙළුම් පිපිලා තිබ්බා. ඒ නෙළුම් මල් හවසට එහෙම වැටෙනවා වතුරට පෙතිරේනු. ඉතින් මේ කුමාරවරු ඒ ටික දිහා බලාගෙන ඉඳලා වතුරේ ඉද්දින්ම පසේ බුද්ධත්වයට පත් වුණා. පසේ බුදුරජාණන් වහන්සේලා 500ක්. සමහර තැන්වල තියෙනවා ඊට පස්සේ පසේ බුදුරජාණන් වහන්සේලා නන්දමූල පර්වතයට වැඩලා තියෙන්නේ. සමහර තැනක කියන ඉසිගිලි පර්වතයේ හිටියේ ඒ පසේ බුදුවරු 500 කියලා.
ඊට පස්සේ අම්මා දරු දුකින් නැති වෙලා ගියා. ගමේ මැහැල්ලක් වෙලා ඉපදුණා. ඒතර මං කල්පනා කළේ පසේ බුදුවරුන්ට මල් පොදලා දෙව් විමන් වල ඉඳලා රජ වෙලා ඉඳලා ආයේ දුප්පත් ගමක ඉපදුණා. ඒකට තමන්ගේ කුසෙන් ඉපදුන පුතාලා 500ක් පසේ බුදු වෙලත් ඒ අම්මා ඊළඟ ජීවිතේ දුප්පත් පවුලක ඉපදුණා. සංසාරේ. ඔකට කියන්නේ මොකද්ද? සංසාරේ. දැන් පටාචාරා මහපාරේ දරුවෝ වැදලා පිස්සියක් වුණා. කලින් බුද්ධ ශාසනයේ බුදුවරු මහරහතන් වහන්සේලාට විහාරයක් හදලා තියෙනවා. විපස්සී බුදුරජාණන් වහන්සේගේ නංගි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ නැගණිය අපේ බුද්ධ ශාසනයේ පිස්සියක් වුණා. ඕක තමයි සංසාරේ. අපිට මේ දින ඒකයි ඒ කාලේ ඉඳලම මේ මාළවේ කට්ටියට කොළඹ කට්ටියට අපි කියන්නේ ලැබිච්ච සම්පතියෙන් උදන් වෙන්න එපා. යාන වාහන තිබ්බා කියලා උදන් වෙන්න එපා. ධනේ අතපත ගෑවා කියලා උදන් වෙන්න එපා. දරුමල්ලෝ මොනබරෝ විදේශගත වෙලා හිටියා කියලා උදන් වෙන්න එපා. තනතුරු තාන්න මාන්න පිළිගැනීම් තිබ්බා කියලා උදන් වෙන්න එපා. මේව උඩු යටි කරු වෙනවා. අර පසේ බුදුරජාණන් වහන්සේලාගෙන් 8 නමක් දිවසින් දැක්කා තමන්ගේ මව් දුප්පත් ගමක මැහැල්ලක් කළා. මේ දුප්පත් ගමක අහිංසකයක් කියලා ඉපදිලා. ඒ පසේ බුදුරජාණන් වහන්සේ අම්මාට අනුග්‍රහය පිණිස කියලා. පසේ බුදුරජාණන් වහන්සේලාත් අම්මා කියන සංඥාව ගන්නවා. අම්මාට අනුග්‍රහය පිණිස කියලා ඒ ගෙදරට පින්ඩපාත වැඩියා. එයින් චුත වෙලා දෙව්ලෝ ඉපදුණා. ඊළඟට තමයි මනුස්ස ලෝකෙ ඉපදුනේ. මනුස්ස ලෝ ඒ මේ පසේ බුදුරජාණන් වහන්සේලාට දානේ පූජා කරනකොට නිල්මානෙල් මිට ගානේ පූජා කළා. නිල්මානෙල් මලේ පැහැ පැතුවා. අපේ බුද්ධ ශාසනය ඉපදුණා උප්පලවන්නා. තමන් නිවන් දකින්න එනකොට ඒන ගමනේ තමන්ගේ කුසෙන් ඉපදුන දරුවෝ පසේ බුදු වෙලා කොච්චර ආපු ගමනක්ද? දැන් අපේ ඉන සංසාරයේ අපේ දරුවෝ කොච්චර හොරු වෙන්නේ නැතිද? සල්ලාලව වෙන්නේ නැතිද? බේබද්දෝ වෙන්නේ නැතිද? එහෙම ආපු ගමනකින් කුස කිලිටි වෙවි ආවා. මෑලා ආපු ගමනේ ඒ උපන් කුසත් පූජනීය වෙවි ආවා. එනිසා නිවන් දකින්නවා කියලා කියන එක සරල විදිහට ගන්න එපා. ඒකයි කියන්නේ පින් කරනවා කියන එක ගෞරවයෙන් කරන්න. පිනට ගරහන්න එපා. මලක් උනත් පූජා කිරීමට ගරහන්න එපා. එක නෙළුම් මලක පූජාවේ විපාකය නෙළුම් මල් නිසාම පසේ බුදුරු 500ක් බිහි කළා. ඈටත් අපේ බුද්ධ ශාසනයේ අග්‍ර භික්ෂුණියක් බවට පත් වෙන්න පුළුවන් වුණා. ඉතින් මම කිව්වේ මේ උඩ යට යන සංසාරේ දීපු නොදීපු බව දැන් ආපහු රජුරවන්න මතක් වෙලා ගෙන්නුවේ අර නෙළුම් මල ආයේ පූජා කරපු නිසා. නිසා තමන්ගෙන් වැරද්දක් වුණොත් සමාව ගන්න ඕන. ඒ කහට තියාගන්න එපා. කරපු වැරද්දට ආයේ වලේ වැටෙයි. වලෙන් ගොඩ එන්න ඉනිමගක් තැනෙයි සමාව ගත්ත නිසා. නිසා වරදට සමාව ගැනීම, වරද තේරුම් ගැනීම, දුන් දේ අතහැරලාම දීම, වංහුන් නොසෙවීම, ඕපදූප කේලම් කැලෑපත්තර මේ ජීවිතෙන් වාෂ්ප වෙන්න ඕන නිවන කරා යන්න. තමන්ගේ විමුක්තිය තමන්ම හොයාගෙන යන්න ඕන. නිවන් දකින්න නම් මේක එකාගේ ඇද හොයා ලෝකේ සුද්ධ කරන්න, අසපු සුද්ධ කරන්න, පන්සල් සුද්ධ කරන්න, හාමුදුරුවරු සුද්ධ කරන්න, ලෝකේ සුද්ධ කරන්න ගියයි නිවන් දැක්කේ නෑ. තමන්ගේ හිත කියන එකම තැන සුද්ධ කරපු අය අමා නිවනටපත් වුණා. ඒ අය අමා නිවනටපත් වෙලා අමා ශාන්තියෙන් මේ ලෝකේ සුද්ධ කළා. ඕකයි ඇත්ත කතාව.